කරට මල් ගහගෙන අතට පොකුරු මල් අරගෙන මෙහි කාලෙට වනන්තරේ මනමාලිය වෙයි. මෙහි කාලෙට වනන්තරේ මනමාලිය වෙයි. ශාලාව තුලට කැඳවාගෙන එන මේ අපූර්වතම සුන්දර වූ මොහොත. ආයුබෝ වේවා, කලසෙත් මුදුන් වේවා, දෝෂ දුරු වේවා, සපමෙනි ඔබ සැමට ආවඩා ආයුබෝ වේවා. හතරේ කණුව ස්වර්ණපද්ම පෙර පාසලෙහි වර්ෂාවසාන විවිධ ප්‍රසංගය ආරම්භ කරන්නටයි මේ මොහොතේදී සූදානම් වන්නේ. අපි මේ කටයුත්ත ආරම්භ කිරීමට මත්තෙන් අපේ ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට අපි ජාතික ගීයට ගෞරව කරමින් නැගී සිට මුලින්ම ජාතික ගීය ගායනා කරමු. එල සිරිතට මුල් තැන දෙමින් මේ කටයුත්ත ආරම්භ කරන්නට සෞභාග්‍යයේ පහන්සිලු ආලෝකමත් කිරීම සඳහා සපමෙනි ආරාධිත අමුත්තන්ට ආරාධනටයි මේ සූදානම් වන්නේ. ඒ සඳහා බොහොම ගෞරවයෙන් යුතුව මුලින්ම පාද නමස්කාර පූරකව ආරාධනා කර සිටිනවා හිඟුරක්ගොඩ හතරේ කණුව වැලිවතුරුගම රජමහා විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය කිරළබැව කටුවේ ඥානසාර නායක හාමුදුරන් වහන්සේට අංක 69 ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී තුමියට හතරේ කණුව ප්‍රාථමික විදුහලේ බොරගොල්ල ගුරුතුමියට ඒ වගේම තමයි අංක 69 වසම භාර පෞල් සෞඛ්‍ය නිලධාරී තුමියට ඒ වගේම තමයි අංක 69 වසම භාර සංවර්ධන නිලධාරී සම්පත් බාලසූරිය මහත්මයාට ඒ වගේම තමයි හිඟුවර්ගොඩ සම්පකාර සමිතියේ ගරු සභාපතිතුමන්ට හිඟුරක්ගොඩ ග්‍රාමීය බැංකුව නියෝජනය කරමින් පැමිණීම් එතුමන්හට ඒ වගේම සරත් මහත්මයාන්හට කරුණාජීව මහත්මයාට ඒ වගේම තමා චුට්ටේ මහත්මයාට ගාමිණී මහත්මයාට චන්ද්‍රලතා මහත්මියට
අශෝක මහත්මයාට, ලක්ෂ්මන් මහත්මයාට, අතුල මහත්මියට, නිලන්ති මහත්මියට, උදේනි මහත්මියට සහ අනුර මුණසිංහ මහත්මියටත් ඒ වගේම තමයි පෙර පාසලේ නියෝජනය කරමින් පාසල් නියෝජනය කරමින් සපමිනි සුබානි ගුරුතුමිය සහ සුසිලා ගුරුතුමියට, මින්නේරිය බෝතල් කරවංගුව සමගි පෙර පාසලේ ගුරුතුමියට, ඒ වගේම තමයි මින්නේරිය එකයි කාලකණුව දිමුතු පෙර පාසලේ නිල්මිනේ විජේසිංහ ගුරුතුමියට, ඒ වගේම තමයි පාළුව එක්සත් දිමුතු පෙර පාසලේ කල්යාණි හේමමාලි ගුරුතුමියට, ඒ වගේම තමයි සිරිසිදුවත් මියෝජින් පෙර පාසලේ ප්‍රියන්ති දීපිකා ගුරුතුමියට, චන්දිමා ගුරුතුමිය සහ ගයානි ගුරුතුමියට, ඒ වගේම තමයි බටුකොටුව ශෛල බිම්බාරාම පෙර පාසලේ ගංගා ප්‍රියංගනී ගුරුතුමියට, ඒ වගේම තමයි ගිරිතලේ ජනපදයේ සුචරිතෝදය අග්බෝ පෙර පාසලේ දුලීකා හේරත් ගුරුතුමියට, මිනිමිතු පෙර පාසල ගිරිතලේ ගීතා උදේනි මහත්මියට ගුරුතුමියට, ඒ වගේම තමයි අරුණ පෙර පාසල කුමාරගම වසන්ති ගුරුතුමියට, ඒ වගේම හබර්ණ තිමිරිගස්සව හබර්ණ නදීෂා මහත්මියට, සඳුනිකා මහත්මිය මින්නේරිය ලංකාදේවී මීළඟට අපි අපේ ආගමානුකූල වැඩ කටයුතු ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. ඒ සඳහා පංචශීලයේ පිහිටුවමින් මේ දරුවන් වෙනුවෙන් අනුශාසනා කතාවක් සිදු කිරීම සඳහා හිඟුරක්ගොඩ 4 වැලිවතුරේගම රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති කිරළොව කටුවේ ඥානසාර අපගේ නායක හාමුදුරන් වහන්සේට පාද නමස්කාර පූර්වකව බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. පැමිණ සිටින පිරිස පංචශීලයේ පිහිටවමින් අනුශාසනාවක් සිදු කරන ලෙසට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි මේ සැපමිනි පිරිස පුංචි දරු පැටව් ඔබව පිළිගන්නටයි සූදානම් වන්නේ. ආයිබෝවන් සුබ උදෑසනක් වේවා ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි පැමිණ සිටින ආරාධිත අමුත්තන් සියලු දෙනාගෙන්ම අවසරයි අද දවසේ පුංචි අපිට ගොඩාක් සතුටු දවසක්. ඉතින් පුංචි අපේ දස්කම් බලා සතුටු වෙන්න. ඒ වගේම පුංචි අපෙන් වරදක් සිදු වුණොත් සමා වෙන්න. ස්තුතියි. මම දුලීෂා ගීර්නි. වණක්කම් අම්බුතිය අම්මාවේ අප්පාවේ අක්කාවේ අන්නාවේ මමවේ මමියේ සිනන්ගොය யாச்சிக்குவந்த உங்கள் அனைவரும் அம்பாக வரவேற்கிற ஆண்டி எனது திதிந்த உமி. Good morning everyone. Whenever Tero invite guests, dear parents, and my dear teacher, and all my friends. Today our Swarna Padma Preschool annual concert. We invite you to watch our little talent. Thank you. I am Yanuti Jihansa. සුබ උදෑසනක් වේවා ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි පැමිණ සිටින සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි 2025 වර්ෂයේ ස්වර්ණ පද්ම පෙර පාසලේ වර්ෂාවසාන විවිධ ප්‍රසංගයේ පැවැත්වෙන මේ මොහොතේ නම් වශයෙන් ඔබ සැම පිළිගැනීමට දෙන්න මට මදකට අවසර. පළමුවෙන්ම අප පන්සලේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ වෙන ගෞරවනීය කිරලවැව කටුවේ ඥානසාර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ අවස්ථාවට පාද නමස්කාර කොට ඊටමත් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඉතින් මෙම අවස්ථාවට පැමිණි අමුත්තන් සියලු දෙනාම ඊටමත් ආදරෙන් පිළිගන්නා අතර අංක 69 ග්‍රාම නිලධාරී තුමිය ඔබතුමියවත් 4 ප්‍රාථමික විදුහලේ විදුහල්පති තුමිය NMBPC බොරගොල්ල තුමියවත් අංක 69 වසම බාර පවුල් සෞඛ්‍ය නිලධාරී තුමියත් අංක 69 වසම බාර සංවර්ධන නිලධාරී තුමත් සමූපකාර ග්‍රාමීය බැංකුව ඒ වගේම සමූපකාර සභාවේ සභාපතිතුමන් ඔබතුමාවත් මේ අවස්ථාවට පිළිගන්නා අතර සරත් මහත්මයා කරුණා ජීව මහත්මයා ගාමිණී මහත්මයා ලක්ෂ්මන් මහත්මයා නිලන්ති මහත්මිය උදේනි මහත්මිය අනුර මුණසිංහ මහත්මයා අපේ පෙරපාසල පිහිටි ගම්මානයේ ඉන්න ආදරණීය අමුත්තන් ඔයාලා හැමදෙනාම මේ අවස්ථාවට ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම හිඟුරක්ගොඩ ගුරු සංගමයේ නියෝජනය කරමින් විවිධ පෙරපාසල් වලින් ගුරුතුමියන්ලා මෙතනට පැමිණ සිටිනවා. මට මේ කාරණේත් කියන්න ඕනේ. මං හිතන්නේ මගේ කොන්සර්ට් එකට ටීචර්ලා ගොඩාක් ඇවිල්ලා ඉන්නවා. මට ඒක හරි සතුටුයි. ගිය සෙනසුරාදා ඉඳලා මේ දක්වාම කොන්සර්ට් වලට යනවා අපේ ටීචර්ලා. මහන්සි කියලා බලන්නේ අපේ ආරාධනය කාගේ හරි ආරාධනයක් පිළිගෙන ඒ ස්ථානයට යනවා. මොකද අපි හැමෝම
එක මවකගේ දරුවෝ වගේ. හරිම සහෝදරකමින් හැම දෙම කතා බහ කරගෙන තමයි මේ වැඩ කටයුතු කරගන්නේ. ඉතින් මට හරි සතුටුයි. මගේ ටීචර්ලා ගොඩාක් අය මෙතනට ඇවිල්ලා ඉන්නවා මං වෙනුවෙන්. ඉතින් ඒ වෙනුවෙන් සුභාෂණී මානෙල් ගුරුතුමියත් සුසිලා ගුරුතුමියත් මින්නේරිය බෝතල් කරවංගුව සමගි පෙර පාසල වෙනුවෙන් පිළිගන්න අතර නිල්මිනී විජේසිංහ ගුරුතුමිය මින්නේරිය 1යි කාල දිමුතු පෙර පාසල ඒ වගේම කල්යාණි හේමමාලි ගුරුතුමිය පාළුවැව එක්සත් දිමුතු පෙර පාසල හිඟුරක්ගොඩ මියෝජින් පෙර පාසලේ ප්‍රියන්ති අටවර ගුරුතුමියත් චන්දිමා ගුරුතුමියත් ගයානි ගුරුතුමියත් ඒ වගේම ගංගා ප්‍රියංගනී ගුරුතුමිය බටුකොටුව ශෛලා බිම්බාරාමය ඒ වගේම දුලීකා හේරත් ගුරුතුමිය ගිරිතලේ ජනපදය සුචරිතෝදය අග්බෝ පෙර පාසල ඒ වගේම ගීතා උදේනි ගුරුතුමිය මිනිමුතු යාය 4 ගිරිතලේ වසන්ති ගුරුතුමියත් අරුණ පෙර පාසල කුමාරගම නදීෂා ගුරුතුමිය තිඹිරිගස්වැව හබරන සොරොප්ටිමිස් පෙර පාසල සඳුනිකා ගුරුතුමිය මින්නේරිය ලංකාදේවි පෙර පාසල ඒ වගේම මගේ ගිය වසරේ මගෙන් සමුගෙන ගියපු ආදි ශිෂ්‍ය දරුවන් ඇවිල්ලා ඉන්නවා මෙතනට ආරාධිතා මුත්තන් ලෙස දුල්ෂානි තක්සලා චෙතුමි යසස්වි සෙතුනි සෞභාග්‍යා තරුෂා සත්සරණි දුමිදු ලක්ෂිත හෙසලි සුහස්නා කුෂානි නෙත්සරණි මලීස ධනංජය. ඉතින් මගේ ඒ චූටි ආදරණීය පුංචි පැටවුනොත් මේ අවස්ථාවට මම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම කියන්න ඕන කාරණයක් තමයි අපේ රටේ පැවතිලා තිබුණ හදිසි ගම් වතුර තත්වය. ඉතින් ඒ තත්වයත් එක්ක බොහෝ පළාත්වල විවිධ ප්‍රසංග පැවැත්වුවේ නැහැ. නමුත් මම හිතන ආකාරයට මම දකින ආකාරයට පුංචි දරුවෝ කියන්නේ මල් වගේ. ඉතින් අපි ඒ දරුවන්ගේ හිත් රිද්දන්න හොඳ නෑනේ. මේ දේ වෙන්න කලින් අපි දරුවන්ට නැටුම් පුරුදු කරලා රෙදි මහලා හැමදේම සූදානම් කරලා තිබ්බේ. ඉතින් මේ ප්‍රසංගය අපි නැවැත්තුවා. හැමනම් මේ පුංචි හිතවලට කොච්චරනම් දුක හිතෙයිද? අපේ ජීවිතේ ඇත්තටම ගලාගෙන යන ගඟක් වගේ කරදර බාධක එනවා. නමුත් අපි මේ හැමදේම ජයගෙන ඉස්සරහට යන්න ඕනේ. ඒ වගේම කොන්සර්ට් එකක් කියන්නේ අධ්‍යාපන කටයුත්තක්. අවුරුදු 2ක් පුරාවට දරුවන් ලබාගත් දැනුම, ආකල්ප, කුසලතා ප්‍රසංගයක් විදිහට ඉදිරිපත් කිරීම දරුවන්ගේ අධ්‍යාපන කටයුත්තක් නෙමෙයිද? මන්නම් දකින විදිහට ඒක අධ්‍යාපන කටයුත්තක්. ඉතින් අද අපි කොහොම හරි සංවිධානය කරගත්ත මේ ප්‍රසංගය අවසන් වෙන තෙක් මේ ස්ථානයේ රැඳී සිටිමින් නරඹන්න කියමින් පැමිණි ඔබ සැමට නැවතත් ස්තුතිය පුද කරමින් ඔබ සැමට තෙරුවන් සරණයි. नुबाकारः जित्यनादि महीपतिः तोङ्यनादि पादमूलेन नङ्यनादि सताग्रहः तकारो मेघनादस् जिकारो अश्वनादकः तोङ्कारो कुम्भरी जैव नङ्कारो සරින් පවුරත් නොද වැඩිලා සහන් සරින් පුටු සිත් නුතුරාලා බලන් බලන් දෙරණී සැරසිල්ලා
බලන් බෙර හඳින් උදම් වී දැත දෙපා සෙලවෙන අන්දම් අන්න බලන් උඩුගුවන් තලේ මාලක්කම කැරගෙන අන්දම් අන්න බලන් බෙර හඳින් උදම් වී දැත දෙපා සෙලවෙන අන්දම් අන්න බලන් උඩුගුවන් තලේ මාලක්කම කැරගෙන අන්දම් අනන්ත වූ බර හිසෙන් දරාගෙන වෙස්තට්ටුව පැළඳුව සිරසේ උසෙන් නැගෙන ගිනි දැලෙන් දෙලී ගොස් රනේ රුවට නලලත දිලිසේ අන්න බලන් බෙර හඳින් උදම් වී දැක දෙපා සෙලවෙන අන්දම් අන්න බලන් උඩුගුවන් තලේ මාලක්කම කැරගෙන අන්දම් අවුල් හැරෙන් ඉන හැඩෙන් වැසුණු කය රැඳෙන්නේ නෑ කෙනෙකුගේ දැසේ දවුල් හඳෙන් තාලමෙන් වැසී කනට වෙනින් කිසිවක් නැසේ අන්න බලන් බෙර හඳින් උදම් වී දැත දෙපා සෙලවෙන අන්දම් අන්න බලන් උඩුගුවන් තලේ මාලක්කම කැරගෙන අන්දම් අන්න බලන් බෙර හඳින් උදම් වී දැක දෙපා සෙලවෙන අන්දම් අන්න බලන් උඩුගුවන් තලේ මාලක්කම කැරගෙන අන්දම්
සිසිල් ගිනි වාවා ඕම් හර හර හෙරින් හෙරින් සිසිල් ගිනි වාවා ඕම් හෙරින් අග්නිශර ගිනි සිසිල් ගිනි වාවා Kelly Mabube, Mahasendeyo. Gini Kelly, Rana Kelly, Malava Porra Kelly, Ankeli, Pol Kelly, Dunu Kelly, Lee Kelly, Dunu Kelly, Lee Kelly. Mehemahela Kelly, Yak Kahadan Kelly. Mehemahela Kelly, Yak Kahadan Kelly. Meta, gini Kelly Kelly je, naya kuna meta, pada karaki ube, surindu ke na meta, rana mandale Kelly, patini na meta, indara me ube, patini deyo, gini Kelly me ube. Ravana deyo angam mauve agadisi deyo Rana Kelly mauve Mahasen deyo Gini Kelly, Rana Kelly, Malava Porra Kelly, Ankeli, Pol Kelly, Dunu Kelly, Lee Kelly, Dunu Kelly, Lee Kelly. Mehemahela Kelly, Yak Kahadan Kelly. Mehemahela Kelly, Yak Kahadan Kelly. Mehemahela Kelly. Yak kahadan Kelly, mehemahela Kelly, yak kahadan Kelly. Tambe
කළොත් ඔබ කියා මෝඩ ගෑණි මං මෝඩ ගෑණි මං මඩේ ලගෙන තාරාවන්නා වන්නද මං ඌරු දලින් මොන ගොජ මුතු අරගන්නද මං චපල හිමිට සිරිය කනේ රැවටෙන්නද මං එහෙම කළොත් ඔබ කියා මෝඩ ගෑණි මං මෝඩ ගෑණි මං කළොත් ඔබ කියා මෝඩ ගෑණි මං මෝඩ ගෑණි මං මඩේ ලගින තාරාවන්නා වන්නද මං ඌරු දලින් මොන ගොජ මුතු අරගන්නද මං චපල හිමිට සිරිය කනේ රැවටෙන්නද මං එහෙම කළොත් ඔබ කියා මෝඩ ගෑණි මං මෝඩ ගෑණි මං කළොත් ඔබ කියා මෝඩ ගෑණි මං මෝඩ ගෑණි මං මඩේ ලගින තාරාවන්නා වන්නද මං ඌරු දලින් මොන ගොජ මුතු අරගන්නද මං චපල හිමිට සිරිය කනේ රැවටෙන්නද මං එහෙම කළොත් ඔබ කියා මෝඩ ගෑණි මං මෝඩ ගෑණි මං සබන් ඇඟ ගාලා හායි හායි බුකලින්දින් දිය ඇදනාලා හැඩ වැඩ වෙන්න ඔයා ලස්සන සල්ලු පළඳා එනවා ඔබව සෝයා සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි බුකලින්දින් දිය ඇදලා නාලා හැඩ වැඩ වෙන්න ඔයා ලස්සන සල්ලු පළඳා එනවා ඔබව සෝයා නයන කැලුම් දීලා නිතඟ බැලුම් නීලා නයන කැලුම් දීලා නිතඟ බැලුම් කැන්දන් යන්න තුටින් සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි බුකලින්දෙන් දිය ඇදනාලා හැඩ වැඩ වෙන්න ඔයා ලස්සන සල්ලු පළඳා එනවා ඔබව සෝයා ඉන්නට ලැබෙන එකත් පෙරකල පිනකි උතුම් ඉන්නට ලැබෙන එකත් පෙරකල පිනකි උතුම් තෝරා ගන්න ඉතින් සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි බුකලින්දෙන් දිය ඇදනාලා හැඩ වැඩ වෙන්න ඔයා ලස්සන සල්ලු පළඳා එනවා ඔබව සෝයා සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි බුකලින්දෙන් දිය ඇදලා නාලා
හැඩ වැඩ වෙන්න ඔයා ලස්සන සල්ලු පළඳා එනවා ඔබව සොයා පදම ගන්නට වතුර දමලා කොම්පිට්ටුයි හදන්නේ අපි කොම්පිට්ටුයි හදන්නේ ඉදියෝ ඉදියෝ කොම්පිට්ටු ඉදියෝ දැඩ වතර ගන්නට මට කොම්පිට්ටු ඉදියෝ 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 කොම්පිට්ටු ඉදියෝ දැඩ වතර ගන්නට මට What
උසගා හෙල්ලෙනවා මගේ කරේ එල්ලෙනවා මාත් එක්ක ඕන තැනක යන්නට එනවා මගේ තිබහ නැති වෙනවා උසගින්දර අඩු වෙනවා පුංචි වතුර බෝතලයක් මටත් තියෙනවා පුංචි වතුර බෝතලයක් මටත් තියෙනවා ලකබකදා හෙල්ලෙනවා මගේ කරේ එල්ලෙනවා මාත් එක්ක ඕන තැනක යන්නට එනවා මගේ තිබා නැති වෙනවා උසගින්දර අඩු වෙනවා පුංචි වතුර බෝතලයක් මටත් තියෙනවා පුංචි වතුර බෝතලයක් මටත් තියෙනවා right හැමෝම එකතු වෙලා ලස්සනට තාඩ අප්පුඩියක් ගහමු ගන්න ඒ වගේ නියමයි ඇත්ත කියන්නත් බිම ඉඳ ගන්නත් වතුර බොන්නටත් තහනම් නැතිලු ඇත්ත කියන්නත් බිම ඉඳ ගන්නත් වතුර බොන්නටත් තහනම් නැතිලු උණු කරලා නිවපු වතුර බොන්න හොඳයිලු නිකන් බොන්න දෙන්නේ වතුර ටිකක් විතරලු කරලා නිවපු වතුර බොන්න හොඳයිලු නිකන් බොන්න දෙන්නේ වතුර ටිකක් විතරලු ලකබකදා හෙල්ලෙනවා මගේ කරේ එල්ලෙනවා මාත් එක්ක ඕන තැනක යන්නට එනවා මගේ තිබා නැති වෙනවා උසගින්දර අඩු වෙනවා පුංචි වතුර බෝතලයක් මටත් තියෙනවා පුංචි වතුර බෝතලයක් මටත් තියෙනවා හරි ලස්සනලු අහිංසකයිලු ලොව හැඩ වෙන්නේ ළමයි නිසාලු හරි ලස්සනලු අහිංසකයිලු ලොව හැඩ වෙන්නේ ළමයි නිසාලු වතුර බෝතලේ එල්ලන් යන්නේ ළමයිලු කොයි ලොක්කත් පුංචි කාලේ නම් ළමයෙක්ලු වතුර බෝතලේ එල්ලන් යන්නේ ළමයිලු කොයි ලොක්කත් පුංචි කාලේ නම් ළමයෙක්ලු ලකබකදා හෙල්ලෙනවා මගේ කරේ එල්ලෙනවා මාත් එක්ක ඕන තැනක යන්නට එනවා මගේ තිබා නැති වෙනවා උසගින්දර අඩු වෙනවා පුංචි වතුර බෝතලයක් මටත් තියෙනවා
රංචුව වගේ එකමුතුයි කලිසරයි විමතුවනා භූමින් වගේ යාළුවෝ 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 යාළුවෝ
මල්ලේනි මං නේනි මං එකුලි මං මන්දෝ ඔක්මා මහුරේ මල්ලේනි මං නේනි මං එකුලි මං මන්දෝ ඔක්මා මහුරේ අම්මිරෝ රෝයා අප්පිරෝ රෝයා රෝරි රෝයා රෝරි රෝරෝ මල්ලේනි මං නේනි මං එකුලි මං මන්දෝ ඔක්මා මහුරේ මල්ලේනි මං නේනි මං එකුලි මං මන්දෝ ඔක්මා මහුරේ మల్లేని మం నేని మం ఎకులి మం మందో ఒక్మా మహురే మల్లేని మం నేని మం ఎకులి మం మందో ఒక్మా మహురే అమ్మిరో రోయా అప్పిరో రోయా రోరి రోయా రోరే రోరో మల్లేని మం నేని మం ఎకులి మం మందో ఒక్మా మహురే మల్లేని మం నేని మం ఎకులి మం మందో ఒక్మా మహురే అమ్మిరో రోయా అప్పిరో రోయా అమ్మిరో రోయా అప్పిరో రోయా అమ్మిరో రోయా అప్పిరో రోయా සියලු මහරජා මුත්තන්ගෙන්ද අනෙකුත් සියලු දෙනාගෙන්ද අවසරයි. මගේ නම ප්‍රේම් කෞශල්‍ය. මම පෙර පාසල් අධ්‍යාපනය ලැබුවේ සුවර්ණ පද්ම පෙර පාසලෙන්. ඒ වගේම මට ඉගැන්වුවේ අදටත් එම පෙර පාසලේ ඉගෙනීම් කටයුතු කරන ධනුෂිකා තමිලා ආදරණීය ගුරුතුමියයි. අද දවස මට සුවිශේෂී දවසක්. ඒ මොකද කිව්වොත් මගේ පළවෙනි නංගී ගිය අවුරුද්දේ තමයි පෙර පාසල් අධ්‍යාපනය අවසන් කරේ. අද මගේ චූටි නංගී මේ අවුරුද්දේ මගේ පෙර පාසලේ ඉගෙන ගන්නවා. මම මගේ ආදරණීය ගුරුතුමිය යටතේ මුල් අධ්‍යාපනය ලැබලා පහවසර ශිෂ්‍යත්ව කඩේමත් ජයගත්තා. ඒ මගේ ආදරණීය ගුරුතුමියගේ මුල් අධ්‍යාපනය නිසා. මමත් මගේ නංගිලා දෙන්නත් මේ වේදිකාවේ දක්ෂතා ඉදිරිපත් කරනවා. මම මගේ ගුරුතුමියට ගොඩක් ආදරෙයි. ගුරුතුමියත් මට ගොඩක් ආදරෙයි. මගේ චූටි නංගී ගුරුතුමියට ආදරයට කතා කරන්නේ ටීචර් මැනිකේ කියලා. අසා සිටි ඔබ සැමට ස්තුතියි.
උඩරට නිලිය හැට වගේ රට නිලියගේ සැලෙන හැටියගේ මල් පැණි බොන්නට පොර කඩමින් සිරංචුව වාගේ ගෙරත් ඇඟිලි සැලෙන හැටියගේ උඩරට නිලිය හැට වගේ රට නිලියගේ සැලෙන හැටියගේ මල් පැණි බොන්නට පොර කඩමින් සිරංචුව වාගේ ගෙරත් ඇඟිලි සැලෙන හැටියගේ ලබා දෙවන උඩරට නිලිය සිංහල ජාතියට ගරුසර ලබා දෙවන උඩරට නිලිය ඔබේ සිරුමැලි මද සිනාව රන් පැහැට කළට ඉනාව ඔබේ සිරුමැලි මද සිනාව රන් පැහැට කළට ඉනාව ඇගිරත් ඇඟිලි සැලෙන හැටියගේ උඩරට නිලිය හැඩ වගේ රතනිලියකි සැලෙන හැටියගේ මල් පැණි බොන්නට පොර කඩමින් සිරංචුව වාගේ ඇගිරත් ඇඟිලි සැලෙන හැටියගේ පෙරපද තාලයට පාතබා නරමන්නන් මන්මතු කරලා පෙරපද තාලයට පාතබා නරමන්නන් මන්මතු කරලා සොඳුරු නිලියා පෙනාලිය උඩරටටම හැඩකාරිය සොඳුරු නිලියා පෙනාලිය උඩරටටම හැඩකාරිය ඇගිරත් ඇඟිලි සැලෙන හැටියගේ උඩරට නිලිය හැඩ වගේ රට නිලියගේ සැලෙන හැටියගේ මල් පැණි බොන්නට පොර කඩමින් සිරංචුව වාගේ ඇගිරත් ඇඟිලි සැලෙන හැටියගේ උඩරට නිලිය හැඩ වගේ රට නිලියගේ සැලෙන හැටියගේ මල් පැණි බොන්නට පොර කඩමින් සිරංචුව වාගේ ඇගිරත් ඇඟිලි සැලෙන හැටියගේ පෙර මහ සම්මතෙන් පිට ගණන්දුරක් තිබුණා රිවිදු උදා වුණ දාසිට ඉරිදා නම සැදුනා ඕ දැන් පටන්ගම අප්පුඩිය Ooh, I love you so. Dena dena na dena 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 dena. Oh. Dena dena na dena 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 dena. Oh. Dena dena na dena 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 dena. Dena dena na dena 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 dena. Oh, හැමෝම Galati galati upanyaka. Na
සල් ආචාර්යතුමියන්ලාගෙන් අවසරයි. ඒ වගේම පැමිණ සිටින සම්භාවනීය අමුත්තන්ගෙන් සහ මගේ සහෝදර දෙමාපියන්ගෙන් සියලු දෙනාගෙන් අවසරයි. ඉතින් මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට ලබා දුන්න එක ගැන. අපේ කොන්සර්ට් එක ගැන වචන සුවල්පයක් කතා කරන්න. ඉතින් ඇත්තටම මේක ලොකු කැපකිරීමක් කරලා තමයි මේ තෙන්ඩ ගෙනල්ලා තියෙන්නේ අපේ ටීචර්. අපිට මුල ඉඳලම බැලුවොත් බොහෝ කාලෙක ඉඳලා බොහොම වෙහෙසක් මහන්සියක් දරලා ලොකු කැපකිරීමක් කරනවා අපි දැක්කා. ඒ කැපකිරීමේ ප්‍රතිඵල තමයි අද වේදිකාවේ හැමෝටම අපිට මේ වගේ S2කින් බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් පොඩි කාලේ පොඩි ළමයින්ගේ මුල් ළමාවිය සංවර්ධනය කියන එක කොයිතරම් වැදගත්ද කියන එක අපේ හාමුදුරුවොත් අපිට පැහැදිලි කරා. ඒ වගේම අපේ පෞල් සෞඛ්‍ය සේවකමිස් එයත් අපිට පැහැදිලි කරා කොයිතරම් ඒක වැදගත්ද කියලා. මොකද අද සමාජයේ මුල් ළමාවිය සංවර්ධනය වෙලා නැති වැඩි හිටියොත් ඕන තරම් ඉන්නවා. අපි අතරෙම ඉන්නවා. අපි ඒ අත්දැකීම් වලින් දන්නවා කොයිතරම් ගැටුම්කාරී අත්දැකීම් තියනවද, කොයි වගේද හැසිරෙන්නේ කියන එක අපි දන්නවා. ඒ මුල් ළමාවිය සංවර්ධනය නැති වුණාම තියෙන අඩුපාඩු ගැන. ඉතින් ඒක බොහොම හොඳට අපේ පෙරපාසල් අධ්‍යාපනය තුලින් ලබා දෙන්න අපේ ගුරුතුමිය වැඩ කටයුතු සිද්ධ කරනවා. අපිට ඒක මැනවින් පෙවුණා. අපි බොහොම සතුටු වුණා ඒ ගැන. ඇත්තටම අපි ඊයේත් මේ කාර්යය සිද්ධ කරනකොට ඔක්කොම දෙමාපියෝ ටික එකට උරින් උර ගැටිලා මේ දේ මේ විදිහට සාර්ථක කරගන්න බොහොම වෙහෙසක් මහන්සියක් දරලා තමයි මෙතෙන් අපි මේ තැනට අපි ගෙනාවේ. ඉතින් පොඩි අඩුපාඩු තියෙන්න ඇති. ඒවටත් දෙමාපියෝ විදිහට අපි මම සමාව ආයෝජනා කර සිටිනවා පැමිණ සිටින සියලුම දෙනාගෙන් අඩුපාඩුවක් වුණා නම් ඒකට සමා වෙන්න කියලා. මොකද ගොඩක් වැඩ කටයුතු මැද්දේ දෙමාපියෝ බොහොම දුක් මහන්සියලා තමයි මේ දේ කරේ. ඉතින් අපේ ටීචර්ත් එහෙමයි. ටීචර්ත් සෑහෙන කාලෙක ඉඳලා නර්තනාංග 15ක් පොඩි ළමයි එක්ක පුරුදු කරනවා කියන එකම මට නම් ඒක හිතා ගන්න බෑ. කොයි වගේ අත්දැකීමක් වෙන්නේද එතුමියට කියලා. ඒක කොයි වගේ කරගත්තද කියන එක හිතා ගන්නවත් බෑ. ඒ වුණාට අපි බලපුවාම ඔඩියන්ස් එකේ ඉඳලා බලපුවම අපිට තේරෙනවා කොයිතරම් සාර්ථකව එතුමිය ඒක ඉෂ්ට සිද්ධ කරලා දීලා තියෙනවද කියලා අපේ ළමයිට. ඉතින් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපේ පෙරපාසල් ගුරුතුමියට මේ කාර්යය මේ තරම් දුරට සාර්ථක කර ගැනීම සඳහා. අපි සියලු දෙනාට මේක නැරඹීමට වාසනාව මේ ආකාරයට උදා කර ගැනීම සඳහා අපිට ඒක මේ විදිහට ළඟා කරලා දුන්නේ ගැන මේ වගේ ලොකු වේදිකාවක් අපේ දරුවන්ට හරි ගසලා දීලා. මොකද ඇත්තටම මේ වගේ වේදිකාවක් මම හිතන්නේ මගේ දරුවටත් පළවෙනි අත්දැකීම තමයි මේක. බොහෝ දරුවන්ට මේක පළවෙනි අත්දැකීම. ඒක අත්දැකීම ගන්න ලොකු වේදිකාවක. ඉතින් ඒ ලොකු වේදිකාවක් ගන්න අත්දැකීම යාළගේ ජීවිතවලට ඉස්සරහට ලොකුවට බලපානවා. ලොකු ආත්ම විශ්වාසයක් ඇති වෙනවා මේ වගේ දේවල් වලින්. ඉතින් අපි ඒ වගේ දේවල් ළමයින්ට නිතරම අපි ලං කරන්න ඕන දෙමව්පියෝ විදිහට. නැත්තම් අපිට ඉස්සරහට යනකොට තමයි ළමයි ලැජ්ජාවෙන් පැත්තට මුළු ගැන්නෙන්නේ මේ වගේ දේවල් නැති වෙලා යනකොට. ඉතින් මම වැඩි දුර කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද කල් වෙලා හොඳටම ගිහිල්ලා තියෙන හින්දා. නැවතත් මම ස්තුතිවන්ත වෙනවා සම්භාවනීය අමුත්තොස් පැමිණලා තිබෙනවා මෙතෙන් අපිට නැරඹීම සඳහා. ඉතින් ඒ සාර්ථක කර ගැනීම සඳහා මෙතෙන්ට සැපමිනි සියලු දෙනාටත් අපේ මේ කාර්යය සාර්ථක කර ගැනීම සඳහා පැමිණි පෙරපාසල් ආචාර්යනියන් තුමියන්ලාටත් සියලු දෙනාටම මම නැවතත් හිසනම ආචාර්ය කරන ගමින් මගේ වචන සුවල්පෙ මෙතන අවසන් කරනවා. ඔබ සැමට ස්තුතියි. සුදුවට පිරුවට ඇඳගෙන එන්නේ දානෙට සීලෙට මුලටම ඉන්නේ දානෙට සීලෙට මුලටම ඉන්නේ වයසට යනකොට මොනවද වෙන්නේ කටවට කරවැට කොහොම බඳින්නේ කටවට කරවැට කොහොම බඳින්නේ දොමි කිට කිට දොම් දොම් දොමි දොමි කිට කිට දොම් දොම් ගම අවුලන්
Welcome to Sri Lanka, ladies and gentlemen. You have arrived at Bandaranaike International Airport, Colombo. The local time is 13 minutes past 8 p.m. It's been a pleasure looking after you. We hope to see you again soon. Thank you for flying Sri Lankan Airlines. There's a beautiful maiden, suddenly you see her. Your heart starts beating, you like to get to know her. She'll take hold of your heart, you'll never want to leave her. Leave her through water's shining eyes, Sri Lanka paradise. Shining eyes, Sri Lanka paradise. Take a ride, go up into the mountains. Smiling people, lush green gardens. ahase polove saagare das kampe hamuda se balun desaye sampata ve edi pratapawat bava pala abhimanaya agayama wala samaya araksha kal viruvan ve जातिक जीवे सामय वंदे समसित वंदे सासरे सासरे काट दो सासरे सासरे काट दो कियाने मंगे हिमला उन्न वगे गाले उन्ने मुको वेन्ने मुको कोहमद පෙළවාවේ ඔය කාටද මේ අත බලන්න ඕන නයිනටවන්තා මන්තර සිඤ්ඤා මේ හඬවඤ්ඤා ගීතාලේ රිලා විදානේ ආදි පුරානේ කොමද හොරු රජු උලලවේ මගෙනස් නෝනා ඔබ සිහි වෙනවා නිතර දෙවේලේ නෝනා මගෙනස් නෝනා ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ නෝනා මගෙනස් නෝනා ඔබ සිහි වෙනවා නිතර දෙවේලේ නෝනා මගෙනස් නෝනා ඔබ රජ කුමරිය ඉස්පිරිතාලේ
වැටුණ මෙමං කරුවලේ හැපුණා මගේ ඔළුව කළු ගලේ උස්සා ගොසින් මාවන් එවේලේ අනේ දැම්ම නේද ඉස්පිරිතාලේ රාජමාලිගේ පරවියා වගේ ජීවිතේ මගේ මම දෙවනවා වේ ඉපදුනාට පස්සේ තාම මං හඬාලා නෑ එන්නුවත් මට කිසිම දිනක කඳුළු එන්නේ නෑ රාජමාලිගේ පරවියා වගේ ජීවිතේ මගේ මම දෙවනවා වේ ඉපදුනාට පස්සේ තාම මං හඬාලා නෑ එන්නුවත් මට කිසිම දිනක කඳුළු එන්නේ නෑ සත්තු මාගේ මට රන්මුතු මැණික් වාගේ මුගේ බරට රන් දුන්නත් මම විකුණන්නේ
උයල කට සලකනු වයි කුරු කුරු එපා කෙන්දිරි ගන්නට තැනකොට දීපන් හෙන්න සද්ද ඇහෙන්නට ශකුරු නයිස් නමස්සේ දාගෙන කෑවා කියා දුබන් ස්පීඩි තාලෙට කඩිති වැව්තාවල වැහි කාලේ පෙන්නා මග නොමග නොවැටි යන තාලේ සිත් කිරිපෙවූ සිලයින් උඩුමාලේ අපේ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ සම්භාව්‍ය කලා පරිෂදයේ අපේක්ෂක ප්‍රබුද්ධ ගීත රුචි ඡන්ද 64769යි. වාණිජ්‍ය කලා පක්ෂයේ අපේක්ෂක සුනිල් පෙරේරා ඡන්ද 165යි. මේ අනුව සම්භාව්‍ය කලා පරිෂදයේ අපේක්ෂක ප්‍රබුද්ධ ගීත රුචි වැඩි ඡන්ද 64604කින් බෙලිකඩේ ආසනය සඳහා තෝරා පත් කරගෙන ජීවිතේ කැප කරලා දිවරෑනිදි නොබලා ගමටම වැඩ කරලා සෑමටම සෙත සදලා දුන්නත් ඉතින් එදා මනාප නැතුව මෙදා වැරදිලා අපේ මැතිතුමා ගමටම වැඩ කරලා සෑමටම සෙත සදලා වැරදිලා අපේ මැතිතුමා ये पार उडिंग दिन्ने मं ये पार अपत ने बंग मोकत करप वरद मं Signore, signore, signore. පතුලෙම නැවතිලා මාත් එක්ක ඉන්නේ හදපතුලෙම නැවතිලා රජෙකු විලාසේ මට සැලකුවේ හැමදාම ඒපි හදින් පෙන්දිදී තාත්තේ තාත්තේ මං හරි ආදරේ කොණ්ඩේ ගහන මන් පුංචි පුංචි ළමයින් ළඟ පොඩි ළමයෙක් මන් මේ පන්තිය බාර ඉන්න චූටි ටීචර් මන් බබාගේ චූටි ටීචර් මන් චූටි ටීචර් මන් බබාගේ චූටි ටීචර් මන් ලා 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 සිනහ පිරුණු මුහුණෙන් මුළු දවස පුරා මන් චූටි චූටි පැටව් එක්ක දඟ කරනව මන් හැම බබාම එක වගේම කරනව හුරතල් හරි ලස්සන සින්දු කියන චූටි ටීචර්
टीचर मन बाबागे छोटी टीचर मन बाबागे छोटी टीचर मन ला 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 ला. Peramula special ini nanage kottu Oyang awa tello koda denna mata kottu Kata gawa beach ege vela sangame Adalada kopire mata pandame Velle dhamme ottu ondu rendu moondu Jati vedana kovile tibba mama pottu Gora feels mage mehe bastawa beach Ida nida hast mata mara kollo please Macha Peramula handi mawa basanna Gedara yanna kali veri tika hindanna Kosta වැඩි කරලා ගනි මුව පාදන්න රැපර බයිනු උංග පොලිමට දාකන්න මරු වැල් බැලල මාන කරලා තුවක්කුව එලියට ආව කොල්ලු අසෙ මුඩුකුව මේ රැප තමයි උඩ නැගින තරපුව අවේ කට කැව ගෙවන කම්ම සරපුව උඹලා ලෙජන්ඩ් කරපු චරිත එතන පාල් වෙලා පැකේජ් වලට සින්දු ගාලා අවතන් වෙලා බොට්ටුවේ ඉතාලි පැනලා යාළුව ගල් වෙලා ඇන්ට ළඟ උන්න නම් අද වෙදි හඳත් අල්ලලා කල් ඉක්ුත් නෑ තාම සැරබාල ඔටෝ පයිලට් මෝඩ් එකේ දන්න නිසා පාර ඕවර්ඩෝස් හිප් හොප් බලපන්නහර ගාපුගේම අනුව තමයි මේකේ ප්‍රතිචාර මම එන්නේ ඩුබයි රටේ ඉඳලා සල්ලි හොඳට අම්බ කරපු සල්ලි මාළඟයි හරි ලස්සන පොඩි ගෙයක් හදලා ටීවී එකේ උදාන අම්බ කරපු සල්ලි මාළඟයි කඩේ අතේ මිටි සතේ නැතුව ඉල්ලගන්න දෙන්නේ හදේ හද ගාලා හිටියේ මම එන්නේ ඩුබයි රටේ ඉඳලා සල්ලි හොඳට අම්බ කරපු සල්ලි මාළඟයි මත කැමැත්ත දුන්න අම්මල තාත්තලා මුඩ බැලුවෙන් ඒනන්ත මත කැමැත්ත දුන්න අම්මල තාත්තලා මුඩ බැලුවෙන් දැන් මං ගැන ඔයනම බලනවා මොකද්ද වෙනසක් වෙලා තියෙන්නේ
අවසරයි. ප්‍රසංගය සඳහා පැමිණි ඔබ සැමගෙන් අවසරයි. සුන්දර ප්‍රසංගයක් අවසානයේ දුක්බර මොහොතක් තමයි මේ එළඹ තිබෙන්නේ. නමුත් මේ ප්‍රසංගය සංවිධානය කර ගැනීමට මට සහයෝගය ලබා දුන් හැම දෙනාටම මා ස්තුතිවන්ත විය යුතුයි. පළමුවෙන්ම අප පන්සලේ ස්වාමින් වහන්සේට ස්තුතිය පුද කර සිටින අතර පෙර පාසල වෙනුවෙන් උදව් උපකාර කරමින් නිතර මාහට උපදේශ අනුශාසනා ලබා දෙමින් සහයෝගය ලබා දුන් අපේ හාමුදුරුවන්ට බොහොමත් ස්තුතිය පුද කර සිටිනවා මේ අවස්ථාවේ. ඒ වගේම මේ ප්‍රසංගය සඳහා වගේම පෙර පාසලේ මාහට දරුවන් වෙනුවෙන් වැඩ කටයුතු කරගන්න අවස්ථාවල සහයෝගය ලබා දෙන්න මට සහාය ලබා දෙනවා ශකිල මහත්මිය. අපේ පුංචි දරුවෝ නම් කියන්නේ පොලිස් නැන්දා කියලා. ඉතින් ඇය හරිම කරුණාවන්තයි. ඒ වගේම දරුවන්ට හරිම ආදරේ. මේ ප්‍රසංගය මට කරගන්න ඇය ගොඩාක් උදව් කරා. ඉතින් එතුමියට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පෙර පාසලේ දෙමාපියන් මුදල්, කාලය, ශ්‍රමය මේ හැම දෙයක්ම කැප කරමින් මේ ප්‍රසංගය කර ගැනීමට දුන් සහයෝගයට ගොඩාක් ස්තුති වෙනවා. අවුරුදු 2ක් පෙර පාසලේ රැඳී සිටලා අවුරුදු 2ක් අවසානයේ යන දෙමව්පියෝ පිරිසකුත් ඉන්නවා දරුවෝ වගේම. ඉතින් වර්ෂයක් පුරා තියෙන සියලුම ක්‍රියාකාරකම් වැඩසටහන් සඳහා මට හුදෙක් සහයෝගය ලබා දුන් මගේ ආදරණීය දෙමව්පියන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ ප්‍රසංගයේ වේදිකා කටයුතු, පොල්තෙල් පහන් ඒ හැම දෙයක්ම කරගන්න මට උදව් කරා. ඒ වගේම මේ අතරින් විශේෂ ස්තුතියක් කරන්න ඕනේ. මොකද මම ඊයේ රෑ මෙතනින් යනකොට රෑ 10ටත් කිට්ටුයි. මල් බොකිස් වගේක් ඕඩර් එන්න තිබුණා. ඒවා ගන්න ඕනි හින්දා මම 10 වෙනකම් මෙතන හිටියා. ඒ වගේම මාව තනි කරලා යන්නේ නැති දෙමව්පියෝ පිරිසක් හිටියා. ගිහංශ, තෙනුල්ලය, ගිනුකි, දිනිති, සක්කයා, චානුල චදිල්, යෙනුලි, එතකොට අපේ ශකිලා ඇන්ටි, පොලිස් නැන්දා මෙයාලා රෑ 10ටත් එහා ගිහිල්ලා මෙතනින් යනකොට මං වෙනුවෙන් එයාලා මෙතන හිටියා. මම තනියම හින්දා. ඉතින් එයාලට මේ ප්‍රසංගයේදී ඒ දුන්න සපෝට් එකටත් මම ලොකු ස්තුතියක් පුද කර සිටින අතර සියලුම දෙමව්පියන්ට පෙර පාසලේ නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පෙර පාසලේ සෑම දරුවෙකුටමත් ස්තුතිවන්ත වෙනවා. මොකද චූටි පැටවුන්ගේ කැපකිරීමට, උත්සාහයට, උනන්දුවට ඉතින් එයාලට ගොඩාක් ස්තුති වෙනවා. අවුරුදු 2ක් පුරා මගෙත් එක්ක ඉඳලා පෙර පාසලේ සියලුම කටයුතු වලට දක්ෂතා පෙන්නලා හැමදේම හොඳින් ඉගෙනගෙන ඉදිරියට යන මගේ චූටි දුවලා පුතාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම 2025 වර්ෂයේ විධිමත් පාසලට පිය නගෙන මගේ පුංචි දුවේ පුතේ. ඔයාලා අවුරුදු 2ක් මාත් සමග ගත කළ කාලය අදින් අවසන් වෙනවා. අවුරුදු 2ක් පුරාවට ලබාගත් දැනුම, ආකල්ප, කුසලතා තුලින් හෙට ලොව එළිය කරන අපේ රටට දැයට වැඩදායක ගුණගරුක නිහතමානී දරුවෙක් බිහි වෙන්න කියලා ඔයාලගේ ටීචර්, මොන්ඩිසෝරියේ ටීචර් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම චූටි පුතේ දුවේ මගේ බලාපොරොත්තුවත් ඒක තමයි. ඔයාලා කවදා හරි රටේ හොඳ තැනක ඉන්නවා දකින්න තමයි ටීචර්, මුල් ටීචර්, ඒ කියන්නේ මොන්ඩිසෝරි ටීචර් කැමති. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ මේ අවුරුද්ද 2025 වර්ෂයේ මගෙන් නික්මිලා විධිමත් පාසලට යන මගේ පුංචි පැටව් 17 දෙනෙක් ඉන්නවා. 17 දෙනාටම ගොඩාක් ආදරේ, ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයාලට සුබ අනාගතයක් වේවා කියලා මම සුබ පතනවා.
ඉතින් මගේ ස්තුති කතාව අවසానයි. අපේ ප්‍රසංගයේ නැරඹීමට පැමිණි සම්භාවනීය අමුත්තන් සියලු දෙනාට බොහොමත් ස්තුතියි. තෙරුවන් සරණයි. මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට පෙලක් ළමුන් සුවඳ ගොඩයි පෙලක් ළමුන් හරිම හැඩයි පෙලක් ළමුන් සුවඳ ගොඩයි පෙලක් ළමුන් හරිම හැඩයි පාසල මේ ළමයින්නේ පොළොව යටයි නොපෙනෙන්නේ පාසල මේ ළමයින්නේ පොළොව යටයි නොපෙනෙන්නේ තදින් වැස්ස වසින කලේ මල් පාසල වතුර වලේ තදින් වැස්ස වසින කලේ මල් පාසල වතුර වලේ වතුර පිරෙන වැහි කාලේ නිවාඩු දෙයි ඉස්කෝලේ වතුර පිරෙන වැහි කාලේ නිවාඩු දෙයි ඉස්කෝලේ නිවාඩුවට ඇඳුම් කොපේ පෙන්වා මල් ළමුන් පිපේ නිවාඩුවට ඇඳුම් කොපේ පෙන්වා මල් ළමුන් පිපේ මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට පෙලක් ළමුන් සුවඳ ගොඩයි පෙලක් ළමුන්